මේ ඉන්නේ කොරිඩෝර කැට්ෆිෂ්. මේ ලස්සන මාළුව ලෝකෙ ගොඩක්ම පොපියුලර් මාළුවෙක්. හැබැයි ලංකාවේ ඇක්වේරියම් වලින් නම් හොයාගන්න ටිකක් අමාරුයි. ගොඩක් වෙලාවට වැරයිටි දෙකක් වගේ තමයි පොපියුලර්. හැබැයි දැන් නම් අලුත් වැරයිටිස් ගොඩාක් ඇවිදින් දෙනවා ලංකාවට. ඉතින් අද අපි බලමු මොනවද මේ ලංකාවට ආව අලුත් වැරයිටිස් කියලා. මේගොල්ලන්ගේ විශේෂම බ්‍රීඩ් කරන්න සුදුසු වැරයිටිස් මොන සහ ඒ වැරයිටිස් වල දැන්ට මාකට් එකේ තියෙන මිල ගැනත් අපි කතා කරමු. අපි අලුතෙන් හදපු ප්ලාන්ටඩ් සෙටප් එකටත් කොරිඩෝරා වර්ගයක් තෝරගත්තා. අපි තෝරගත්ත වර්ගය මොකක්ද කියලා බලන්නත් ඒ වගේම තව ගොඩක් දේවල් ගැන දැනගන්නත් අපි එක දිගටම රැඳිලා ඉන්න. අපි ලස්සන ෆිෂ් කොරිඩෝරාස්ලා එක එක සයිස් වලින් එක එක පාට වලින් එනවා. සමහර අය low pH, සමහර අයට high pH උනත් දාන්න පුළුවන්. ඒකින්ද Tamanට ගැලපෙන කැට්ෆිෂ් කෙනෙක් තෝරගන්න එක අමාරුවක් නෑ. මේගොල්ලෝ ඕනනම් fish only tank එකක් දාන්න පුළුවන්. හැබැයි මට නම් හිතෙන්නේ මේගොල්ලෝ හරියටම ගැලපෙන්නේ planted tank එකකට කියලා. මේගොල්ලෝ sand වල වැටලා තියෙන කෑම කන්න හරි ආසයි. ඒකින්ද අපි tank එක setup කරනකොට වැලි දාලා setup කළේ මේගොල්ලෝ දානවා කියලා පොඩි idea එකක් ඔළුවේ තිබිච්ච හින්දා. planted tank එකක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අලුත් බ්‍රීඩින් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඉන්නෙත් මේ ටැංකියෙන්මයි. ඒක හින්දා අපිට මේකට චූස් කරන කැට්ෆිෂ් මොකක්ද කියලා බලන්න දිගටම ඇඳිලා ඉන්න. කොරිලා බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි කියන හේතු තුනක් තියෙනවා. කොරිලා කියන්නේ ගොඩක් පීස්ෆුල් මාළුවෙක්. ඒක හින්දා මේගොල්ලෝගෙන් අනිත් මාළුන්ට කිසිම කරදරයක් නැහැ. ගොඩක් වෙලාවට මේගොල්ලෝ කැමති රංචු විදියට ඉන්න. කමියුනිටි ෆිෂ් ටැංක් එකක්, ඒ කියන්නේ ගොඩක් වර්ග ඉන්න ෆිෂ් ටැංක් එකකට උනත් මේගොල්ලෝම දාන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි සමහර කෝරි වර්ග බුලට් ප්‍රූෆ්. ඒ කියන්නේ ගොඩක්ම හාඩි. ඕන වතුරකට ඕන කන්ඩිෂන් එකකට ඔරොත්තු දෙනවා. මම මුලින්ම ඇති කරන්න ගත්තේ බ්‍රෝන්ස් කෝරි කියලා වර්ගයක්. ඒක තමයි ගොඩක්ම හාඩි කියලා කියන්නේ. අන්තිම හේතුව නම් මේගොල්ලෝ හරිම ලස්සන, හරිම කියුට් බිහේවියර්ස් තියෙන. ඒ කියන්නේ මේගොල්ලෝ කංචු පිටින් යනවා, ඊට පස්සේ සබ්ස්ට්‍රේට් එක අහුලා කෑම කනවා. මේ වගේ බිහේවියර්ස් ගොඩක් තියෙනවා. හරිම බලා ඉන්න හිතෙන. ඉතින් මං හිතන්නේ අපේ ටැංක් එකකට මාළුවෙක් චූස් කරගන්නකොට අපි ඒව ගැනත් හිතන්න ඕන. අපි ඊළඟට බලමු දැන් ලංකාවේ හොයාගන්න පුළුවන් කොරිඩෝර වර්ග මොනවද සහ ඒවැයි ගණන් කොහොමද කියලා. ලංකාවේ ගණන් අඩුම වර්ගය තමයි බ්‍රෝන්ස් කොරිඩෝරාලා. සාමාන්‍යයෙන් රුපියල් 250-300 අතර පෙයාරක් වෙනවා. මේ රේන්ජ් එකේ යන අනිත් කොරිඩෝර වර්ගය තමයි සුදු පාට ඇල්බයිනෝ කොරිඩෝරාලා. ගොඩක් වෙලාට මේගොල්ලෝ බ්‍රෝන්ස්ගේ ඇල්බයිනෝ වර්ෂන් එක. මේ දෙකම ලේසියෙන් හොයාගන්න පුළුවන්. සහ බීනර්ස්ට මේ දෙකම හොඳයි. මොකද මේගොල්ලෝ අනිත් කොරිඩෝරකට වැඩිය ටිකක් ලොකුයි. නමුත් ගොඩක් ටැංක් සෙටප් වලට හරියනවා. ඊළඟට රුපියල් 500-600 රේන්ජ් එකේ ඉන්නවා පිග්මි සහ පැන්ඩා කොරිඩෝරාලා. මේ දෙකම අනිත් ඒවට වැඩිය පොඩ්ඩක් පොඩි. පිග්මි නම් ඇත්තටම කොරිඩෝරස්ගෙන් පොඩිම වැරයිටි එකක්. රුපියල් 600 රේන්ජ් එකේ තියෙනවා ස්ටර්බයි පෙපර් කෝරි, ඊට පස්සේ එමරල් ග්‍රීන්. සමහරට මේගොල්ලෝ ගෙදර ළඟ ෆිෂ් ෂොප් එකේ නැති වුණාට ඔන්ලයින් ඩිලිවර් කරන කට්ටිය ළඟ නම් තියෙනවා. ඊළඟට පැයක 18 වගේ ගන්න පුළුවන් જાතියක් තමයි ඔරෙන්ජ් වෙනිසුවෙලන් කියන්නේ. මේගොල්ලෝ හොබි එකට ළඟදී ආව කට්ටියක්. හැබැයි ගොඩක් ලස්සනයි. ඊට පස්සේ ලෙවල් එකේ ඉන්නේ ඩුප්ලිකේරස්, ඊට පස්සේ ගෝල්ඩ් ලේසර්. මේ වගේ වැරයිටිස් නම් ගොඩක් ගණන්. සාමාන්‍ය රුපියල් 1500 ඉඳන් 2500 දක්වා වගේම ගණන් වලට ඉන්නවා. බ්‍රීඩ් කරන්න ඉන්නවා නම් ගාන වගේ ඩිමාන්ඩ් එකත් බලන්න ඕන. ඒ වගේම බ්‍රීඩ් කරන්න කොච්චර ලේසිද කියලාත් හිතන්න ඕන. කොරිඩෝරලා දාන්නේ බිත්තර. ඒකින්ද සමහර වෙලාවට කියනවා මේගොල්ලෝ බ්‍රීඩ් කරන එක අමාරුයි කියලා. හැබැයි අපි ඔයගොල්ලන්ට ක්‍රමයක් කියලා දෙන්නම්. කොරිලත් ගප්පිලා වගේ බ්‍රීඩ් කරන්න පුළුවන්. බ්‍රීඩ් කරන එකේ පළවෙනි ස්ටෙප් එක තමයි හොඳ ටැංක් සෙටප් එකක් හදාගන්න එක. කොරිලා බිත්තර දාන කට්ටිය. ඒක හින්දා ගොඩක් ට්‍රැඩිෂනල් මෙතඩ් වල කියන්නේ මේ බිත්තර එකතු කරලා වෙනම හැච් කරලා පොඩි කාලේ ඉඳන් රේස් කරන එක. ඒක ටිකක් අමාරු වැඩක්. ප්ලාන්ටඩ් ටැංක් සෙටප් එකකට කොලොනි බ්‍රීඩ් කරන්න පුළුවන්. මේකෙදි අපි බිත්තර වෙනම එකතු කරන්නේ.
නැචුරලි බ්‍රීඩ් වෙන්න දෙනවා. හැබැයි මේ විදිහට කරන්න හැම කෝරි වර්ගයකටම බෑ. විශේෂයෙන්ම බිත්තර කන සහ පැටව් කන කෝරි වර්ග මේ විදිහට හදන්න බෑ. සමහර දන්න ඔයගොල්ලන්ට පුළුවන් ඇති අපේ ටැංක් එකට දාන කෝරි වර්ගය මොකක්ද කියලා. බලන් ඉන්නකො අපි දාන්නේ මොකක්ද කියලා. බ්‍රීඩින් සෙටප් එකක් කියනවා නම් ප්ලාන්ටඩ් ටැංක් එකක් වගේම වැලි සබ්ස්ට්‍රේට් එකක් තියෙන්නත් ඕනේ. ඊට පස්සේ මේ අපි කියවනේ කුඩා කෝරිඩෝර වර්ග කියලා. ඒකින්ද මේගොල්ලන්ට ටිකක් ෆ්ලෝ එක අඩු ටැංක් එකක් වෙන්නත් ඕනේ. ගොඩක් කෝරිලාගේ ටෙම්පරේචර් රේන්ජ් එක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ රේන්ජ් එකට හරියනවා. හැබැයි ඔයගොල්ලෝ සීතල පැත්තක ඉන්නවා නම් හීටර් එකක් පාවිච්චි කරන්න. වෝටර් ක්වොලිටි එක හොඳට තියාගන්න කැනිස්ටර් ෆිල්ටර් එකක් වගේ එකක් ඕනේ. සාමාන්‍ය හැන්ග් බැක් එකක් වගේ තිබ්බත් ඇති. සමහර බ්‍රීඩර්ස්ලා කොට්ටම්බ කොළ වගේ දානවා වතුරට පොඩ්ඩක් ටැනින් ගතිය එන්න. හැබැයි ඒක හැම කෝරිඩෝරකටම ඕනේ නෑ. ඔන්න ඉන්නවා අපේ ටැංකියට ආව අලුත් යාළුවෝ කට්ටිය. මේගොල්ලෝ මුලින් එනකොට නම් පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ. මොකද සෑහෙන දුකක් නේ ආවේ. ඒකින්ද ඒගොල්ලන්ට සෙටල් වෙන්න පොඩි කාලයක් දෙන්න ඕන. මේගොල්ලොන්ගේ නම තමයි පිග්මි කෝරිඩෝරාලා. පිග්මිලා 12 දෙනෙක් අපි ගත්තා. පිග්මි ලොකු සයිස් එකක් නෑ. ඇත්තටම කෝරිඩෝර වර්ග වලින් පොඩිම සයිස් එකේ ඉන්න කෝරිඩෝර වැරයිටි තුනෙන් එකක් තමයි පිග්මි කෝරිඩෝර කියන්නේ. සාමාන්‍යයෙන් ෆුල් ග්‍රෝවුනත් අඟලක් වගේ තමයි සයිස් එක. හැබැයි ඇක්ටිවිටි ලෙවල් එක, ස්කූලින් බිහේවියර්, අනිත් එක කමියුනිටි ටැංක් වලට කම්පැටිබිලිටි එක අන්න ඒක නම් හොඳටම සුපර්. ඒක වගේම පිග්මි කියන්නේ බොටම් ලේයර් විතරක් නෙමෙයි මිඩ් ලෙවල් එකෙත් පීනන කට්ටිය. මේගොල්ලෝ පීනනකොට හරිම ලස්සනයි, නිකන් පියාඹනවා වගේ. මේගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර ග්ලාස් එකේ හරි කොළවල හරි තමයි දාන්නේ. මේගොල්ලොන්ගේ කටවල් පොඩි හින්දා මේ බිත්තර කන්නේ නෑ. සාමාන්‍යයෙන් බ්‍රීඩින් ට්‍රිගර් කරගන්න ඕන නම් ලොකු වෝටර් චේන්ජ් එකක් කළා වෝටර් එක කූල් කරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට මේගොල්ලෝ බ්‍රීඩ් කරන්න බලනවා. ෆිෂ් කීපින් වලට අලුත් නම් පටන් ගන්න හොඳ වර්ගයක් තමයි බ්‍රෝන්ස් කෝරිඩෝරා. ගානත් අඩුයි, ඒ වගේම ටැංක් එකට ලස්සනක් දෙනවා සහ හාඩි ගොඩක්. බ්‍රීඩ් කරන්න අයිඩියක් නැති වුණත් පොඩි නෙනෝ ටැංක් එකකට පිග්මි ඒ වගේම පැන්ඩ වගේ කෝරි හොඳටම ගැලපෙනවා. හැබැයි ඔයගොල්ලොන්ගේ ටැංක් එකට යම් කිසි විශේෂ දෙයක් දාගන්න ඕන නම් ස්ටර්බයි නැත්තම් ලේස වගේ වර්ගයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. සමහර බෙටා ටැංක් වල පවා මේගොල්ලෝ දානවා. හැබැයි ටැංක් මේට්ලා ඇග්‍රෙසිව් නම් මේගොල්ලෝ දාන්න යන්න එපා, ගොඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ කොලනි බ්‍රීඩ් කරනවා නම් ටැංක් මේට්ලා ගැන හොඳටම හිතන්න ඕන. අපි මේ ටැංකියට දැම්ම තව මාළු වර්ගයක්. මේන්නේ එන්ඩ්ලර්ස්ලා. ගප්පි වගේ තමයි පේන්නේ. හැබැයි මේගොල්ලෝ ගප්පි නම් නෙමෙයි. එන්ඩ්ලර්ස්ලත් තමන්ගේ පැටව කන්නේ නෑ. ඒක හින්දා කොලනි සෙටප් එකකට හොඳටම ගැලපෙනවා. ඔයගොල්ලෝ බ්‍රීඩින් ගැන ඉන්ට්‍රස්ටඩ් නම් එකම ටැංකියේ වර්ග 3ක් බ්‍රීඩ් කරලා ප්‍රොෆිට් එක ගන්න හැටි මෙන්න මේ වීඩියෝවෙන් පෙන්නනවා.